මේ අතර LTTE ප්‍රස්තාවාදීන්ගේ වෙඩි ප්‍රහාර මැදයේ දිනපතාම ආරක්ෂක අංශ වෙත බාර වෙන දෙමළ ජනතාවගේ ශීඝ්‍ර වැඩිවීමක් මේ වන විට දක්නට තිබේ. මේ පිළිබඳ වාර්තාවක් ගෙනෙන වන්නි ප්‍රාන්විතයේ රැඳී සිටින අනුරාධපුර කුඹුර. සිවිල් වැසියන් හමුදා ප්‍රදේශවලට පැමිණීම වැළැක්වීම සඳහා LTTE ප්‍රස්තාවාදීන් හැකි උපරිම පියවර ගන්නවා. ඒ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් මෙම අහිංසක දෙමළ වැසියන් නිදහස් කර ගැනීමට ක්‍රියා කරනවා. ප්‍රස්තාවාදීන්ට හොර රහසේ පැමිණෙන සිවිල් වැසියෙකු දුටු වහාම කඩිනමින් ආරක්ෂිතව සුබ සාධන මධ්‍යස්ථානය කරා යොමු කිරීමට රණවිරුවන් යොසුළු වෙනවා. රණවිරුවන් සිවිල් ජනතාව කෙරෙහි මෙසේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීම ප්‍රස්තාවාදීන්ට ප්‍රබල ගැටලුවක් වී ඇති බව පැහැදිලියි. සිය දියණිය හා පුතා සමග රාත්‍රියේ හොර රහසේ ත්‍රස්තවාදීන්ගෙන් මිදී පලායමට මෙම මවට හැකියාව උදා වුණා. මෙම අහිංසක වැසියන් පලා යන ආකාරයේ එක් ත්‍රස්තවාදියෙකු දැක තිබෙනවා. එම ත්‍රස්තවාදියාගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ මේ මවට ජීවත් වීමට වාසනාව ලැබුණද දැඩි ලෙස තුවාල ලබා තිබෙනවා. ඊයේ දිනේ 4000කට අධික පිරිසක් හමුදා රැකවරණ පතා පැමිණියා. අද දිනේද පැමිණි පිරිසට රණවිරුවන් උපරිම සත්කාර සිදු කළා. අසනීප තත්ත්වයේ පසුවන් වහාම වෛද්‍ය මධ්‍යස්ථාන කරා යොමු කිරීමට රණවිරුවන් කටයුතු කළා. LTTE ත්‍රස්තවාදීන් උතුරේ අහිංසක දෙමළ වැසියන් සිර කරගෙන සිටියේද මේ රණවිරුවන් එම ජනතාව නිදහස් කර ගැනීමේ මෙහෙයුමේ අඛණ්ඩව නිරතව සිටිනවා.